මේ ඉන්නේ රජිත. මගේ ගජ යාළුවෙක් අනේ. රජිත විෂුවල් ඉම්පෙයාර්ඩ්. මෙයාට පොඩි කාලේ ඇස්පෙනීම තිබ්බලු. ඕ ලෙවල් වලින් පස්සෙලු ඇස්පෙනීම පොඩ නැති උනේ. මම මෙතන කියන්නේ ඇත්තටම මේ ජපනිස් සියාසු කියන ඇකියුප්‍රෙෂර් ට්‍රීට්මන්ට් එකක් මේක. Power of the Darkness කියන්නේ රජිත අලුතින් ඕපන් කරපු වෙල්නස් සෙන්ටර් එක. ජපනීස් යුසු ඇකියුප්‍රෙෂර් ට්‍රීට්මන්ට් එක මෙතන කරන්නේ. අපේ රජිත වැඩකාරයා. මොකද මෙයාට අවුරුදු ගාණක් එක්ස්පීරියන්ස් තියෙනවානේ. ඔයාගේ head shoulders knees toes අත පය කට කර ඕනම දෙයක් තෙරපියුටික් විදියට මසාජ් කරගන්න පුළුවන් මෙතන. හරිම රිලැක්සින් අනේ. රිලැක්සින් වැඩි කමට ගෙම්බ පොලේ ගැහුවා වගේ පත බෑවිලා මන්දෝයි. එහෙම කන්නකොට තේරෙනවා ඩයබටිස් තියෙනවා නම් හඳුනා ගන්න පුළුවන්. අනේ අපේ අම්මගෙත් කරෝ හෙක් වෙලා කියලා අපේ අම්මා තෙරපියුටික් මසාජ් එකක් කරගත්තා කියන්නකෝ. බෙල්ලේ රුදාව කොහේ ගියාද නේ? අනේ ඊට පස්සේ මාත් බොරුවට අතේ ලෙඩක් හදාගෙන මසාජ් කරගත්තා. හරිම සනීපයි අනේ. රාජිතගේ අත්ගුණේට නම් ඇස්වහක් කටවහක් වදින්න නාකයි. අනේ ඇත්තටම ඔයාලට කියන්න ඔයාලා දන්නවනේ මගේ අම්මා මට කොච්චර සපෝට් එකක් දෙනවද කියලා. ඒ වගේම තමයි රාජිතගේ අම්මා තමයි රාජිතගේ හෙවණැල්ල. බිහයින්ඩ් ද සීන් ලොකු සපෝට් එකක් දෙනවා. ආදරෙයි අම්මේ ආදරෙයි. අනිතින් යන්න කලින් කියන්න තියෙන්නේ අතපය අඬු හතර ඇස් කන හොඳට වැඩ ආයත්. කම්මැලි කමේ. අනුන්ට අතපාලා ජීවත් වෙන හදන සමාජයක රාජිත නම් ලොකුම ලොකු ආදර්ශයක්. නැද මං කියන්නේ. අනේ ඉතින් කියන්න අමතකුණානේ. Power of the Darkness තියෙන්නේ කිස්සේ මගේ බලාපොරොත්තුව එන ක්ලයන්ට්ස්ලට හොඳ සේවාවක් ලබා දෙන හොඳ ට්‍රීට්මන්ට් එකක් කරලා මේ තැනින් ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. අනේ බලාපොරොත්තුව ඒ විදියටම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවානේ. බයි